Hi, good morning. අද අපි පාන්දරම ලෑස්තිලා ඉන්නේ ගමනක් යන්න. අපේ ගෙදර අයයි අපේ අම්මලාගේ යාළුවෝයි අපි ඔක්කොමලම තමයි යන්නේ. වෙලාව පාන්දර 3:00මාරයි. දැන් 4 විතර වෙනකොට තමයි එයාලා එනවා කියලා කිව්වේ ලොරියේ. ඉතින් හලාවත යන්නේ. හලාවත ගිහිල්ලා මුන්නේශ්වරනුත් ගිහිල්ලා තමයි එන්නේ. ඉතින් දැන් අපි මේ ලෑස්තිලා ඉන්නේ එයාලා එනකන්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් ලොරිය යනින් ගමන් ඉන්නේ මේ ඉතින් මේ ඇතුළේ ඉන්න අය පේන්නේ නැහැ මොකද කළුවලයිනේ. ඇතුළේ ඉන්න අයව දැම්ම පේන්නේ නැහැ. දැන් 4ට විතර යන්නේ. ලොරිය යනකොට 4යි විතර. අපි දැන් මුලින්ම යන්නේ මුන්නේශ්වරම්. දැන් ඉතින් අපේ 7ට විතරයි. අපි මුන්නේශ්වරම් ආවා. ඉතින් මුන්නේශ්වරම් යන්න කලින් එතන පන්සලක් තියෙනවා. අපි මුලින්ම හිතුවා පන්සලට මුලින්ම ගිහිල්ලා ඊට පස්සේ මුන්නේශ්වරම් කෝවිලට යන්න. ඉතින් දැන් මේ පන්සලට යන අපි මල් ගන්න ගමු. මේ ඉන්නේ දැන් ඉතින් අපිත් එක්ක ආපු අය. මල් අරගෙන අපි දැන් පන්සලට යන ගම ටිකක් යන්න ඕනේ. එතන ඉඳලා මේ පාරේ වාහන යනවද නෑ නේද? මලුත් අරගත්තා. ඉතින් මෙයා මේ ගහේ තියෙන මලුත් කඩනවා. යංකෝ. කමක් නෑ ඉතින් වැඩි වෙන්නේ නෑනේ. අපි පන්සල ඇතුළට ආවා. ඉතින් හරිම ලස්සන පන්සලක්. අපි මේ ෆස්ට් ටයිම් මුන්නේශ්වරම් ආපු. දැන් මේක නම් මුන්නේශ්වරම් කෝවිලට එහා පැත්තේ තියෙන පන්සලක්. මේ හිතවීම හරිම ලස්සනයි.
මේකේ දවල් වෙනකොට නම් මේ වගේ සෙනඟ ඉන්නවලු. ඉතින් අපි ගියේ පාන්දර නිසා වැඩි සෙනඟ නැහැ. වැඩි කියන්නේ සෙනඟ නැහැ අපි විතරයි හිටියේ. මේ වෙලේ නම් වීඩියෝ ගන්න අපේ නංගි. දැන් අපි මේ යන්නේ මුන්නේශ්වරම් කෝවිලට යන්න පළතුරු වටියක් ගන්න ඕනේනේ පූජාවක් දෙන්න. ඉතින් දැන් යන්නේ පළතුරු වටියක් අරගෙන මේ මුන්නේශ්වරම් දේවාලයට යන්න. මේ දෙන අපි ආපු ලෝරිය. අපි ටික දෙනයිනේ ආවේ. අතරින් තමයි පළතුරු වටියක් ගන්න. ඉතින් අපි පළතුරු වටියක් ගත්තා. මේ තියෙන්නේ කෝවිල. මුන්නේශ්වරම් කෝවිල. මේ කෝවිල ඇතුළට යන්න කලින් කකුල් හොදාගෙන යන්න තියෙන්නේ. නෑ හලෝ යාලේ ෆොටෝ උනාට යාලගේ වයස වැඩිය. ඒකයි. ඒ පාද දෝවනේ කරන්නේ. මුන්නේශ්වරම් කෝවිලෙත් මේ දවල් වෙනකොට සෙනඟ ඉන්නවලු. ඉතින් අපි ගියේ උදේනේ. ඉතින් සෙනඟ හිටියේ නෑ. මේ විදිහට අපි කකුලුත් හොදගෙන අපි ඇතුළට යනවා.
මම මේ ටිකේ අතුරට යද්දි නම් මම වීඩියෝ කරේ නැහැ. මම ටික ටික තනින් තන තමයි වීඩියෝ කරේ. සම්පූර්ණයෙන් මේක ඇතුළේ වීඩියෝ කරේ නැහැ. ඉතින් එළියටත් ආවා. හරිද? ඇතුළේදී මම වීඩියෝ කරේ නැහැ ගොඩක්. පූජාවත් බාලා දීලා ආශිර්වාදත් අරගෙන ඉතින් අපි එළියට ආවා. දැන් අපි බීච් එකට යනවා. ඉතින් හලාවතනේ හලාවත ඉතින් බීච් එකට ළඟ නිසා අපි බීච් එක පැත්තට ආවා. සිප්පි කළා සිප්පි කළා අන්න පොට්ටුවා ඉන්නේ අපල්ලන් ඉස්සල්ලා ඒක කඩන ඉස්සල්ලා ඔය සෙල්ලන්නේ අජියත් බයින්ඩ් එකේ ඔය ගන්න එකේ අපි පාන්දර ආපු නිසා අපි බීච් එකට ඇවිල්ලා තමයි අපේ කෑම එක කෑවේ. ඉතින් අපි කෑම කාලා තමයි බීච් එකට ගියේ. බීච් එකේ රැල්ල පාගන්න ගියාට කෑම කරනවද? ඕන් ඔරගෙන අනේ එන්නකෝ. රැල්ල වැඩි කියලා අපිට යන්න එපා කියලා ගොඩක් ඉස්සරහට. කවුරු මුහු බාගන්න මේ කවුරුවත් නෑ. එයාවේ නෑ එකක්වත් තව. අපි සිප්පි කටු වැහිඳ අපිත් එක්ක ගිහපු පොඩි අය ලස්සන දේවල් ලියලා ඇඳා මේ වැල්ලේ එක එක විදිහට සෙල්ලම් කරා. ඉතින් ඔහොම තමයි අපි බීච් එකට ඇවිල්ලා විනෝද වුණේ. ඉතින් බීච් එකට ගිහිල්ලා ඇවිල්ලා නාලා කරලා ඉතින් මේ අපි දැන් අයිස් කනවා ගෙදර යන්න. ඉතින් අපි අපේ ගමන ගිහිල්ලා දැන් අවසානයේට අපි බීච් එකටත් ගිහිල්ලා මේ අයිසුත් කාලා ඊළඟට අපි යන්නේ ගෙදර. ඉතින් අපි ආයෙ දවසක හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.